මේ මොකද? මම වාගෙන් ප්‍රශ්නයක් අහනවා. හරිද? ගල් ගෙඩි 100ක් පුරවපු ජෙට් එකක් අහසේ යනවලු. එක ගල් ගෙඩියක් වැටෙනවලු. ඉතිරි කීයද? 99යි. 99. එතකොට ඊළඟ ප්‍රශ්නේ. අලියෙක් ෆ්‍රිජ් එකට දාන විදිහ දන්නවද? අලි ෆ්‍රිජ් එකට දාන්න දැන්. ඇයි බැරි? අලි කොහොමද ෆ්‍රිජ් එකට දාන්නේ? දොර ඇරියා ෆ්‍රිජ් එකට දැම්මා. හරි? ප්‍රශ්න අහනවා නෑ. යන්න ඊළඟ ප්‍රශ්නේ. වලහැක්ක ෆ්‍රිජ් එකට දාන විදිහ දන්නවද? අලිය දැම්ම වගේ දොර ඇරියා ෆ්‍රිජ් එකට දානවා. බෑනේ. ඇයි? අලිය ඇතුලේනේ. මෙයාත් මාරු ඉඳලා හිටලා නේව. ඔන්න ඊළඟ ප්‍රශ්නය. කැලේ රැස්වීමට ආපු නැති සතා කවුද? සිංහයා. වැරදිනේ. ඇයි? ඒකත් වැරදි. අලියා. ඇයි? අලියා ෆ්‍රිජ් එකේ. අම්මෝ ගොඩක් ඉරාගේ ඒකට. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. හරිද? ඉවර නැද්ද ඒ ප්‍රශ්න? කැලේ ගඟෙන් මාමා කෙනෙක් ගොඩ වුණාලු. හරිද? හැබැයි ඒ මාමව කිඹුල්ලු කෑවේ නැහැලු. ඇයි? ඈ? ඇයි? ඒ මාමා යන්නේ නැති කොහේ නෑ. ඒ ගඟේ හිටපු කිඹුල්ලු ටික රැස්වීමට ගිහිල්ලා. හැබැයි ඒ මාමා ගඟෙන් ඉගොඩ වෙච්ච ගමන් මැරුණලු. ඒ මොනවාද ඔළුව මංජම් මේ ප්‍රශ්න අහන්නේ? ඒ මාමා මැරුණේ අර ජෙට් එකෙන් වැටුණු ගල තියෙන්නේ. ඒ ගල ඔළුවට වැටිලා. අයියෝ අයියෝ.